සුදවුන් රජතුමාගේ ආරාධනයෙන් බුදුන් වහන්සේ කිඹුල්වත්පුරට වැඩියාම රාජ්‍ය අමාත්‍යවරු, ප්‍රභූවරු, වංශවත් කුලවත් සිටුවරු ඒ විතරක් නෙමේ උන්වහන්සේගේ නෑදෑ පිරිස දනින් වැටිලා උන්වහන්සේට වැඳ නමස්කාර කරා, ගෞරව කරා. හැබැයි මේ අතරින් එක්තරා කාන්තාවක් සිටියා. මාලිගයේ ඉහළ මාලයක කාමරයක බුදුන් වහන්සේ දකින්න එන්නේ නැතිව. ඒ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ බිරිඳ යශෝදරා දේවිය. පැමිණ සිට පිරිස පුදුමයටපත් වුණා. ඇයි යශෝදරා දේවිය බුදුන් වහන්සේට ගෞරව කරන්නට පහළට පැමිණෙන්නේ නැත්තේ කියලා. හැබැයි කවුරුවත් දන්නේ නැති වුණාට යශෝදරා දේවිය සත්‍යක්‍රියාවක හිටියේ. මේ තාක් සසර ගමනේදී මම බෝසතාණන් වහන්සේට බුදු වෙන්න උදව් කරා. සසර පුරාවටම එතුමන්ගේ පිටුපසින් සෙවණැල්ලක් වගේ මං හිටියා. මම සිහිනකින්වත් මගේ ස්වාමි පුරුෂයාට වරදක් කරේ නැහැ. මගේ මේ ආදරය සත්‍යයක් නම් බුදුන් වහන්සේ මා සිටින මේ කුටියට වැඩම කරනවා. සියල්ලම පුදුමයට පත් කරමින් දානේ වළඳලා අවසානයේදී බුදුහාමුදුරුවෝ යශෝදරා දේවියගේ කුටියට වඩිනවා. සුදෝන් රජතුමා රාජ්‍ය අමාත්‍යාදීන් බුදුන් වහන්සේගේ පිටුපසින් ගමන් කරනවා. නෑදෑ පිරිස බුදුන් වහන්සේගේ පිටුපසින් ගමන් කරනවා. ඒ හැමතෙම ලොකු ප්‍රහේලිකාවක්. මුළු දඹදිවම ඉන්න රජවරු, සිටුවරු, ප්‍රභූවරු ආවේ බුදුහාමුදුරුවෝ ගාවට. එය බොහොම ගෞරවයෙන් බුදුහාමුදුරුවෝ ගාවට ඇවිල්ලා ගෞරව කරනවා. එය බොහොම ගෞරවයෙන් බුදුන් වහන්සේ වෙත ඇවිල්ලා වැඳ නමස්කාර කරනවා, ගෞරව කරනවා. යශෝදරා දේවිය කියන්නේ සිද්ධාර්ථ තවුසානන්ගේ බිරිඳ බව ඇත්ත. හැබැයි දැන් යශෝදරා දේවිය තවත් එක්තරා රජකුමාරිකාවක් විතරයි. ඇයි එය මෙහෙම කරන්නේ? මෙන්න මේකයි එයාගේ ප්‍රහේලිකාව. බුදුහාමුදුරුවෝ යශෝදරා දේවියගේ කුටියට වැඩම කළා. බුදුහාමුදුරුවෝ දුටු සැනින්ම මහත් සංවේගයෙන්, මහත් ආදරයෙන් බුදුහාමුදුරන්ගේ දෙපතුල ළඟ වැඳ වැටිලා යශෝදරා දේවිය මහායෙන් අඬන්න ගත්තා. පැමිණි සිටි පිරිස යශෝදරා දේවිය ඇයව ඉවත් කරන්න උත්සාහ ගත්තා. බුදුහාමුදුරුවෝ ඒකට ඉඩ දුන්නේ නැහැ. ඇයට අඬන්න දෙන්න. යශෝදරා දේවිය තමන් කැමති පරිදි තමන්ගේ සම්පූර්ණයෙන්ම දුක ඉවර වෙනකම්ම බුදුහාමුදුරුවෝගේ කකුල් දෙක අල්ලගෙන වැඳ වැටිලා මහායෙන් අඬන්න ගත්තා. එය තමන්ගේ දුක පිට කළා. සුදවුන් රජතුමා බුදුහාමුදුරුවන්ට යශෝදරා දේවිය ගැන මෙන්න මෙහෙම කියනවා. ස්වාමින් වහන්සේ, ඔබ ගිහිගේ හැරදා ගිය පටන් යශෝදරා දේවිය දවසට එක වේලයි කෑවේ. ඒ මොකද ඔබ එක වේලක් පමණක් අනුභව කරන බව දැනගෙන. ඔබ වහන්සේ රළු සිවුරු අඳින බව දැනගෙන හිටියා. එය දැනගත්ත දා පටන් තමන්ගේ කසීසලු රෙදිසලු වෙනුවට කහපාට රළු වස්ත්‍රයක් තමයි ඇන්දේ. ඔබ වහන්සේ ගිහිගේ අත්හැරලා ගියත් යශෝදරා දේවිය ඔබ වහන්සේට තියෙන ආදරය එක බිඳක්වත් අඩු කළේ නැහැ. බුදුහාමුදුරුවෝ පුදුමයටපත් වුණේ නැහැ. උන්වහන්සේ hina වෙලා මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා. යශෝදරා දේවිය අද පමණක් නොවේයි, කල්ප ගණනාවක් තිස්සේ මේ භවය පුරාම මට ආදරයෙන් සෙවණැල්ලක් වගේ මා පිටුපසින් පැමිණියා. කොයිම වෙලාවකවත් මම අතහැරියේ නැහැ. මට පුදුම ආදරයක් ලබා දුන්නා. යශෝදරා දේවියගේ ආදරය, සෙනෙහස, උපකාරය නොලැබුණා නම් අද මට බුදු කෙනෙක් වෙන්න බෑ. මට පාරමී පුරන්න හම්බ වෙන්නේ නැහැ. ඇය ඒ තරමටම මගේ ජීවිතයට සවියක් වුණා. බුදුහාමුදුරුවෝ මේ අවස්ථාවේදී යශෝදරා දේවියගේ ගුණ වයමින් චන්න කින්දර ජාතකය දේශනා කළා. ඔබට දෙන පණිවිඩය මේකයි. බෝසතාණන් වහන්සේ කෙනෙකුට බුදු වෙන්න පාදචාරිකාව උනේ එතුමන්ගේ බිරිඳ. පිරිමියෙකුට හරි ගැහණියෙක් ලැබෙනවා නම්, මුළු හදවතින්ම අවංකවම ආදරය කරන ගැහණියෙක් ලැබෙනවා නම් ඒ පිරිමියා හරිම වාසනාවන්තයි. ඒක පිරිමියෙකුට ආශිර්වාදයක්. පිරිමියෙක්ට තමන් ආදරය කරන ගැහණිය ලැබෙන විට ලෝකයේ ඕනෑම දෙයක් කරන්න පුළුවන්. මේ නරඹන ඔබ යශෝදරාවක් නොවුනට ඔබට යශෝදරාවක් වෙන්න පුළුවන්. විශ්වයෙන් ලැබෙන ලොකුම දායාදය, දෛවයෙන් ලැබෙන ලොකුම දායාදය ඔබේ ස්වාමි පුරුෂයා. මුළු හදවතින් ආදරය කරන්න, පතිවෘතාවය රකින්න, අවංක වෙන්න, සත්‍යවාදී වෙන්න, ගුණගරුක වෙන්න. ඒ වගේම මෙය නරඹන ඔබ බෝධිසත්වයෙක් නොවුනට ඔබට බෝධිසත්වයෙක් වෙන්න පුළුවන්. විශ්වයෙන්, දෛවයෙන් ඔබට ලැබුණ ලොකුම ත්‍යාගය ඔබේ ආදරණීය බිරිඳ. මුළු හදවතින් ආදරය කරන්න, ඇයට අවංක වෙන්න, පතිනි වෘතාව රකින්න. ඇගේ ආදරය ලබන්නට
ගුණධර්ම රකින්න. එතකොට ඔබ දෙදෙනාටත් සසර ගමනේ සසර ගනුදෙනු ඉවර වෙනකම්ම ලොකු දුරක් යන්න පුළුවන්. සසර ගනුදෙනු ඉවර වෙනකම්